ආයියාලුනේ අද අපි කුකුළු බත් එකක් හදන්න ලෑස්ති වෙන්නේ. රැයට කන්න අපි මේ වගේ පරිප්පු කොටි වලට පරිප්පු ගන්න වෙන්නේ. මේක හොඳට හොදලා ගන්න. විතරක් විතර හොදලා සෙවන්න. ඒක පැත්තකින් තියලා අපිට මේ හාල් ඔයාලා ගන්නවා නම් බාස්මති හාල් එකත් හොඳයි. අපි ගත්තේ අද කෝර හාල් එක. කෝර හාල් එකත් හොඳට හොදලා අරගන්න. පැත්තෙන් ඉන්න තියන්න එහෙම. මේ පැත්තකින් තියමු. අපිට සුදු ලුණු ගෙඩි 5-6ක් වගේ අවශ්‍ය වෙනවා. ටික සුද්ධ කරගෙන මේ විදිහට දිගට කපා ගන්න. මේ විදිහට දිගට කපා ගන්න ලුණු ටික. යාළුවනේ මේකට ලුණු චුට්ටක් දාගන්න. ලුණු කුඩු ටිකක්. අපි මේකට මිෂා පවුඩර් හැන්දක් දාගන්නවා. මිෂා තිබුණොත් දාගන්න, නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට හොඳට කවලම් කරගන්න. තෙල් එක රත් වෙලාද බලන්න. තෙල් එක රත් වෙලා නම් එහෙම ලුණු ටික හොඳට පරිස්සමෙන් දාගන්න පිටේ. ලුණු ටික මේ කෙනෙන්නේ එමෙට බැදෙන්න ආරින්න. ඊළඟට අපි පරිප්පු ටික හොදගත්ත පරිප්පු ටික හට්ටියකට දාලා වතුර ටිකක් දාලා ලුණු මේස ඇඳක් විතර දාලා ඉතින් ගන්න. ඊට පස්සේ අපි මැකරෝනිය ටිකට වතුර එකක් ලිපේ තියාගත්තා. තෙල් බිංදු 2-3ක් දාලා ලුණු මේස ඇඳක් දාලා මේක ලිපෙන් තියන්න. අපිට ඕනේ මේ වගේ මැකරෝනිය ළමයි නම්බර් 25 මේ ගහලා තියෙනවා. මේ මැකරෝනිය එක ගන්න. මේ පොඩි මැකරෝනිය එක ගන්නකො. මේ කනේ මැකරෝනි එක වතුර එක මැකරෝනි එකේ වතුර එක හටන ඒකට දාගන්න මැකරෝනි එක.
මේ ලුණු ටික කැට ගැහුණාට බය වෙන්න එපා. මේක නිවෙනකොට හරියනවා. එහෙම නිවෙන්න අරලා තියන්න. අරිප්පු එක බලමු අපි. තාම මන්ද විත්ල තැම්බිලා මම චුට්ටක් තියමු විනාඩි 5ක් විතර. දැන් නම් හරි මේ ගානට තැම්බෙන්න හරින්න. ඉතින් අපි පෙරා ගමු. තමයි පරිප්පු එකේ වතුර එක විසි කරන්න එපා. ඒක අපිට අවශ්‍ය වෙනවා. මැකරෝනි එකත් බලමු. එකත් හරි. තමාරුවක් ඉරෙයිනේ කියනවා. ඊළඟට අපි තක්කාලි සෝස් එක හදාගමු. තක්කාලි ගෙඩි 5ක් අරගෙන අපි මේ විදිහට කපා ගමු. බෙන්ඩර් කප් එකකට දාලා මේ ටික බෙන්ඩර් කරගමු. ඉනිමෙට බෙන්ඩර් කරගමු. අපි ඊට තෙල් ටිකක් අරගෙන චාත්තියකට මේ සුදු ලුණු චූටියට කපාගද. ඊට පස්සේ ලුණු හීනියට කපාගත්තු ඒවා මේ ටික දාගෙන ටෙම්පරාදු කරගමු. ග්‍රාම්වන් පාට වෙනකන් තියන්න ළමයි. අපිට මේකට තුන පහ ටික අවශ්‍යයි ළමයි. මේ පබරිකා මේස හැන්දක්, තුන පහ මේස හැන්දක්, සූදුරු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් මේ ටික දාලා ටෙම්පරාදු කරමු හොඳට. මේ තක්කාලි සෝස් පැකට් එකේ ඒවා දාලා මේක හොඳට ටෙම්පරාදු කරමු. ඊළඟට තක්කාලි බෙන්ඩර් කරගත්ත ටික දාලා හොඳට ඊට පස්සේ අපි මාචි භාගයක් දාගත්තා. ලුණු සුවල්පයක් දාගත්තා. හොඳට ඒ ටිකත් එක්ක අවලං කරගන්න. මේක මඳ ගින්නේ තැම්බෙන්න අරින්න විනාඩි 10ක් විතර. ඊට පස්සේ දැන් තක්කාලි සෝස් එක හරියට මේ සිරලම් කුඩු කරගන්න. මේ කාණ්ඩ වගේ කරගන්න. අපි තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ඕනම තෙල් වර්ගයක් තෙල් ඕනම තෙල් වර්ගයක් ගන්න පුළුවන්. අපි ගත්තේ ඊ තෙල් එක.
මේක රන්වන් පාට වෙනකන් මේ විදියට තෙල ටෙම්පරාදු කරගන්න. ගොඩක් කරගන්න එපා. ඊළඟට ළමයි අපි මේ හාල් ටික දාගමු. හාල් ටික දාගෙන අපි මේක හොඳට කවලම් කරගමු. අපි මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඊළඟට අපි මේකට එකතු කරගන්න ළමයි මාජි කැටයක්. ඔයාලට ගෙදර තියෙනවා නම් විතරක් එකතු කරන්න, විශේෂයක් නැහැ. ලුණු ටිකක් එකතු කරගන්න. ඒකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. අපි ඊළඟට එකතු කරගන්න වතුර ළමයි. උණු වතුර එකතු කරගන්නේ. ඔයාලා පරිප්පු වතුර ටික අරන් තියලා තියෙන්නේ. ඒක එකතු කරගන්න මුලින්ම. මේ වතුර වැඩි වෙයි බත් එකට. අපි මේ කෝරා හාල් නිසා වතුර එකතු කරගත්තා මුලින්ම. ඉස්සෙල්ලා ඔයාලා පරිප්පු වතුර එක එකතු කරගන්න. අපි අන්තිමට තමයි මේ පරිප්පු වතුර එක එකතු කරගත්තේ. එකක් දාලා හොඳට කවලම් කරලා මුහිය වහලා තියන්න. විනාඩි 10ක් විතර. අපි මේ විනාඩි 10කට පස්සේ අපි මේක කරලා බලමු බත් එක කොහොමද කියලා. බත් එකේ අඩිය වතුර තියෙනවා. නැවතත් අපි මුහිය වහලා අඩු ගින්දරේ තියමු. තාඩුවක් තියලා අඩු ගින්දරේ තියමු. ඒක හිමම තියලා අපිට බත් එක උඩින් ගිලිය ගන්න සෝස් එකක් හදා ගන්න ඕනේ. ඒකට ඕන කරනවා දෙහි ගෙඩියක් ඕනේ. දෙහි ගෙඩියක් ගන්න. සුදුරු තියෙන්න ඕනේ. පප්‍රිකා තියෙන්න දාගන්න. ගම්මිස් තියෙන්න. දාල් විනාගිරි තියෙන්න දෙකක් විතර. ඊපස්සේ සේත් තියෙන්න දෙකක්. ලුණු දාගන්න තියෙන්න. ඊපස්සේ වතුර තියෙන්න දෙකක් විතර දාගන්න. තියන්න. අපි කුසිරි බත් එක හදලා ඉවරයි ළමයි. දැන් අපි මේක භාජනයකට අරගමු. ඉස්සෙල්ලම අපි බත් යටට දාගන්න ඕනේ. ඊළඟට මැකරෝනිය ටික දාගමු. ඊළඟට පරිප්පු ටික දාගමු. ඊළඟට ආයෙත් දාගමු බත්. මේ විදිහට පිළිවෙලින් පිළිවෙලට දාගන්න ළමයි. ඊට පස්සේ අප මැකරෝනි ටිකක් දාගමු. ඊළඟට පරිප්පු ටිකක් දාගමු. මේ විදිහට දාගන්න.
ඊළඟට බෙදගත්ත ලුණු ටික උඩින් දාගමු. විනාගිරි සෝස් එක ඉස්සෙල්ලා උඩින් දාගමු. බත් එක උඩින් දාගන්න විනාගිරි සෝස් එක. ඉතින් ළමයි අපි මේ විදිහට තමයි කුසිරි බත් එක හැදුවේ අද දවසේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සාම්ප්‍රදායික ක්‍රමයට අරාබි කෑම වෙන හැටි ඉගෙන ගන්න cooking saku YouTube channel එක subscribe කරන්න, share කරන්න. අපේ YouTube channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා ඒවත් බලන්න.